අලුත්ම බ්ලොග් එකක් අමිත්. මෙන්න මේකේ තමයි කට්ටිය බස්යෙන් බහින්නේ. කට්ටියම ඇවිල්ලා ගණන් ගන්න එපා හොඳේ. ඔලෙවල් කරලා බලමු. get together එක. අද මොකද්ද වෙන්නේ? ඒක සෙට් එකක්. තව අපි පෙන්නන්නම්. මෙන්න යාළුවෝ ටික. සුපිරියක්. hello ඔන්න අදත් අලුත්ම බ්ලොග් එකක් දෙන්න යන්නේ ඔයගොල්ලන්ට. අද විශේෂ සෙට් එකක් කාලයකට පස්සේ ඉස්කෝලේ සෙට් එක යනවා ASK කොලෙජ් එකේ. අන්න සෙට් එක. ඒ මොන බා? right. යා. නැගල්. නැගල්. නැග. අපි අද මෙන්න මේකේ තමයි යන්නේ. right. ඕවසද? ඕවසා. ඕ අපි දැන් යාළුවෝ ඔක්කොම එකතු වෙලා දැන් අද අපේ මේ ඇනුවල් get together එක දැන් අපි පිටත් වෙන්න හදන්නේ කෝට්ටේ හන්දියෙන් සුපිරියක් වෙයි. සුබ දවසක් අපි සෙට් එකේ මේදී. අනිවාර්යයෙන්ම බලන්න මේ වීඩියෝ එකේ වෙනසක් තියෙයි. අපේ තව මගින් සෙට් එකේ ඉන්නවා සෙට් එකනේ. සෙට් එකක් ඉන්නවා. දැන් මෙතනින් කීප දෙනා ඉන්නේ. ඉතින් කට්ටියම ඇවිල්ලා දැන් මෙතනින් පිටත් වෙනවා. තව මගින් ඉතුරු කට්ටිය සෙට් කරගමු. කොහොමද කියලා බලමු අපි නේ අද වීඩියෝ එක. ඕ අපි බලමු. සුපිරියක් වෙයි. right ජය වේවා. right. ටිකට් බොනේ දාපන්. ටිකට් බොනේ දාපන්. ඉතින් අපි හොටෙල් එකට ආවා. මේ ඉන්න කට්ටිය තව කට්ටියක් අපේ එන්න ඉන්නවා. අපි බලමු ඒ කට්ටියත් ආවට පස්සේම කතා කරලා අද මොකද්ද වෙන්නේ කියන එක. ඉස්කෝලේ ඔබ දන්න ඇති ආනන්ද ශාස්ත්‍රාලේ ASK කියවම තමයි ගොඩක් කට්ටිය දන්නේ. එක බැජ් එකක්. අද ගෙට් එකක් තමයි යන්නේ. ඉතින් අපි බලමු අද ගෙට් එකේ මොකද වෙන්නේ කියලා. ගොඩක් තැන්වල වැඩ කරන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එතන ඉන්නේ කීප දෙනයි. ගන්න තිබේ කට්ටිය බස්යෙන් බහින්නේ. කට්ටිය මේ කට්ටිය බෝතලේ දාගත්තාමනේ බහින්නේ හොඳම ටික. එතකොට ගන්නම්කෝ මේ. ඒක නංගල ගන්න. ඒවනම් ගන්න එපා හොඳේ. මෙන්න මෙහෙම තමයි හෝටලේ තියෙන්නේ. තව අපි පෙන්නන්නම් මං හිතන්නේ අන්න අර බිල්ඩින් එකට තමයි අපි යනවා ඇත්තේ. හරියටම දන්නේ නැහැ කොහොමද කියන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට අද මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ. අවුරුදු ගානකට පස්සේ හම්බෙන යාළුවෝ ටිකක් තමයි ඉන්නේ මෙතන. අවුරුදු 10කින් 15කින් 20කින් විතර හම්බෙන කට්ටියක් ඉන්නවා. O level කරලා ඉස්කෝලෙන් අයින් වෙච්ච සහ A level කරපු ඔක්කොම මේ අපේ එක වයසේ සම වයසේ කට්ටිය. ඉතින් ඉන්නේ එක එක්කෙනා එක ෆීල්ඩ් වල වැඩ කරන්නේ දැන්. අපි බලමු මොනවද කියලා එක්ස්පීරියන්ස් එක. හරි ෆොටෝ එක. චාවිල් චාවිල් ඒක නියම. මේ ඉන්නේ අපේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් අමිත්. අමරෙත් ෆොටෝග්‍රැෆි ඩිසයිනර් කෙනෙක්. අන්න අතන අපේ කට්ටියක් ඔයගොල්ලෝ පේන ඇති අර අස්සේ මේ තව පොඩි වැඩ වගේක් යනවා. ලස්සන තැන. මේකේ බිල්ඩින් ගොඩක් තියෙනවා. අපි බලමුකෝ. ඉස්සරහට ගිහිල්ලා නේ. මාර ලස්සනයි. ඉතින් නේචර් එකත් එක්ක යන තැනක් ලස්සනට තියෙනවා. අපි බලමු කොහොමද කියලා පොඩ්ඩක් වටයක් ඇවිදලා. ඉතින් අපේ අතන කට්ටියක් ඔයගොල්ලෝ දැක්කා. තව කට්ටියක් මෙන්න මෙතන ඉන්නවා. මේ බෝඩ් එක දැක්කට පස්සේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අද මොකද්ද වෙන්නේ කියන එක මෙතන. ඉතින් තව පොඩි දේවල් ටිකක් තියෙනවා අපි ලෑස්ති කරගන්න. කට්ටියගේම සපෝට් එකකින් අපි බලමු. ඒ ටිකත් ලෑස්ති වුණාට පස්සේ ඉවෙන්ට් එක පටන් ගන්නවා. කට්ටිය
කෙරෝලේද? පාරේ නේද? සෙප්පක් කලින්. මට ඒක හැබැයි නෑනේ බං. අර විල්ලි වලද? ඒක ඉස්සරහා පැත්තනේ. මචං ඉතුරු එහාට දැම්මම හරි බබා හරි. මේ ගෙඩි වැටි බං. ඔව් ඒකයි. උඹට බීදුරුව හින්දා ෂුවර් නෑ. අරගෙන එහා පැත්තට දාන්න. විසල්ලෙන් එහා පැත්තට. හරි දැන් කට්ටියම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි දැන් පාටි එක පටන් ගන්න තමයි හදන්නේ. මේ පැත්තෙන් තමයි කැම ටික ලෑස්ති වෙන්නේ. හංසක ඉන්නවා කැම පැත්ත බලන්න. හායි. චාමර ඉන්නවා, සතියා ඉන්නවා. හායි කියපන්. සුරු ඉන්නවා, ජෝරිස් ඉන්නවා. සෝරි. ඕස දායියා. මේ අපේ ගායකයා කෙලිම බහලා ඉන්නේ ආයි කැම පැත්තට. ඉතින් ලොයිත් ගහලා ඉන්නේ. එළගිරි. ලස්සන්ට වැඩේ යනවා. අමිත් මේ පැත්තෙන් ෆොටෝස් වැඩේ කරගෙන යනවා ලස්සන්ට. අමරේ ඉන්නවා එහා පැත්තෙන්. වෙනස් වෙලා ඉන්න එකම එක මේ භාග්‍ය විතරයි. ලොකු භාග්‍ය ඌට පොඩ්ඩක් ඩයල් එක පොඩ්ඩක් වෙනස්. සයිස් දාලා අනික ජූඩා ඉතින් ආයෙ හොයන්න පුළුවන්. ජූඩා ඊටම ඉතින් මම මේක නෙවෙයි ජූඩා හැමතිස්සෙම අප්ඩේට් කරන්න මචං Facebook එකේ. සුබදෑසනක් වේවා අපේ යාළුවෝ හැමෝටම 2026 අපි ඔක්කොම එකතු වෙලා මේ සුවඳ හමුව පවත්වන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම මම ඔයගොල්ලන්ගේ හැමෝම ඉතාමත් ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මේ එකතු වෙලා මේ වැඩේ සංවිධානය කරන්න කියලා හිතුණා. මොකද මෙතන ඉන්න යාළුවෝ ගොඩක් දෙනෙක් මම හිතන්නේ අවුරුදු 20කින්වත් හම්බ වෙච්ච නැති යාළුවෝ මෙතන ඉන්නවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා දැන් අපි පරිණත වෙලා අපි මේ විවිධ රස්සාවල් කරනවා. එතකොට විවිධ සමාජ මට්ටම් වල ඉන්නවා, විවිධ තරාතිරම් වල ඉන්නවා. මෙතන ඇවිල්ලා ඒ ආනන්ද ශාස්ත්‍රාලේ අපි එකට ඉගෙන ගත්ත ඒ කොල්ලෝ සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඒකම විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මෙතන නැති වුණත් ඔයගලන්ට මතක ඇති අපි මේ වගේ සුවදමු දෙකක් සංවිධානය කරා මීට කලින්. මම ඒ සංවිධානය කරපු සියලුම යාළුවන්වත් මේ වෙලාවේ මතක් කරනවා. අපිත් එක මෙතන නැහැ. ඒවත් අපි ඒගොල්ලන්ව මතක් කරනවා. ඇත්තටම අපිට නම් වශයෙන් අපි ඒවා මතක් කරනකොට බොහොම සුළු පිරිසක් ඉන්නේ. අපේ සමිත් සහෝදරයා, සදීප් සහෝදරයා, ඒ වගේම මනෝජ් සහෝදරයා. ඒක මතක් කරන්න ඕනේ මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම සහභාගී වෙන අපේ ප්‍රනීත් සහෝදරයා. උදාවේ ඉන්න උඩම රෑන්ක් එකේ තමයි චමිල්. ඉතින් අපි චමිල්ව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම චමිල්ගේ අද විශේෂාංගිකයක් මෙතන තියෙනවා කියලා අපේ ආරංචියක් තියෙනවා. අපි ඒක කියන්නේ අපි එවලට බලමු. මේ අවස්ථාවේ අපි චමිල් සොයලා සම්බන්ධ වෙනවා. අපි ඉතම ආදරයෙන් සාදරයෙන් චමිල්ව පිළිගන්නවා. ඉසුරු සමීර ඊළඟ අපේ චාමර අපේ හමුදාවේ නියෝජනය අපේ ඉහළම රෑන්ක් එක අපේ චමිල් බොහොම ස්තුතියි අපි මේ විදිහින් කන්ටිනියු කරන්න යමු.